UX mode. Play by USB drive. අයිබෝන් කියලා පිළිගන්නවා ඉලෙක්ට්‍රොනික LK YouTube channel එක නරඹන සියලුම දෙනාම. මේ තියෙන්නේ මම සතියකට විතර කලින් දවසකින් ඕඩර් කරපු amplifier board එක. මේක class D amp එකක්. PPA 3116 D2 original chip එක මේකේ තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. XH Iraq M543 board එකේ model number එක. DC 12 ඉඳන් 24 වෙනකන් supply මේකට දෙන්න පුළුවන්. මම ගන්නකොට මේකේ මිල උනේ 1427යි. 120 watt dual channel. ඒ කියන්නේ total එක watt 240ක output එකක් ගන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. හරි අපි පාර්සල් එක ඕපන් කරගෙන බලමු ඕඩර් එක හරියට තියෙනවද කියලා. මම ඕඩර් කරමු බෝඩ් එකම හරියට ඒවලා තියෙනවා. අපි මේකත් ඕපන් කරගෙන බලමු. ඔඩියෝ ඉන් කරන කේබල් එකත් බෝඩ් එකත් එක්ක ඒවලා තියෙනවා. මේක තමයි බෝඩ් එක. හොඳ තත්ත්වයේ තියෙන ක්ලාස් D amp එකක් කියලා කියන්න පුළුවන්. බෝඩ් එක බැලුවමට හොඳ තත්ත්වයේ තියෙනවා කියලා පේනවා. ඔරිජිනල් කැපැසිටර් යූස් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේක තමයි බෝඩ් එකේ මොඩල් නම්බර් එක XH Iraq M543. දාරස් එකේ දාලා තිබුණ විදිහටම බෝඩ් එකේ මොඩල් නම්බර් එක එහෙම print කරලා තියෙනවා. මේකේ heat sink එකක් මෙතන යූස් කරලා තියෙනවා. ක්ලාස් D amp සාමාන්‍යයෙන් ගොඩක් heat වෙන්නේ නැහැ. ඒක නිසා සාමාන්‍යයෙන් මේ වගේ පොඩි heat sink එකක් තමයි යූස් කරන්නේ. හරි අපි මේක සෙට් කරගෙන බලමු කොහොමද මේකේ සවුන්ඩ් කියලා. මේක චෙක් කරගන්න මම හයි කරලා බලන්නේ මෙන්න මේ USB kit එක. මේ කනෙක්ටර් එකකින් තමයි මේ USB kit එකේ සවුන්ඩ් අවුට් කරන්නේ. මෙතන මේ වෙනම අයින් කරලා තියෙන කේබල් එක ඇන්ටනාවට එන්නේ. අනිත් පින් තුන තමයි ඔඩියෝ අවුට් කරන්න යූස් කරන්නේ. මේ පැත්තේ අයිනෙම තියෙන්නේ R එක, මැද එක ground, අන්තිම එක left speaker එකට. USB kit එකට පාත් 4ක් එන හින්දා amplifier board එකට දීලා තිබුණ කනෙක්ටර් එක පාවිච්චි කරන්න බෑ. ඒක හින්දා මම මේක මෙහෙම විදිහට මෙතනින් කපලා USB kit එකේ පාත් ටිකත් එක්ක සම්බන්ධ කරගන්නවා. මේ වගේ 3 pin connector එක එතකොට කෙලින්ම amplifier board එකට හයි කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ground එක සම්බන්ධ කරලා තියෙන විදිය. මේ තියෙන්නේ left එක, මේ right එක. දැන් උඩ මේ කනෙක්ටර් එක amplifier board එකට මේ ආකාරයෙන් හයි කරගන්න පුළුවන්. USB kit එකේ ඉඳන් sound in කරන pin එක දැන් අපි සාර්ථකව amplifier board එකට හයි කරගෙන තියෙන්නේ. මේ amplifier board එකට DC volt 12 ඉඳන් 24 වෙනකන් දෙන්න පුළුවන්. මම use කරන USB kit එකත් DC volt 12 දෙන්න පුළුවන්. ඒ නිසා මම DC 12 volt තනි power pack එකකින් amplifier board එකට සහ USB kit එකට supply දෙනවා. දැන් මම හයි කරන්නේ USB kit එකට supply දෙන connector එක. ඒකේ මේ වම් පැත්තෙන් තියෙන්නේ VCC pin එක 12 volt ධන supply එක. ඒ pin එකේ wire එක බලපුවහම ධන mark එක දාලා තියෙනවා දිගටම. අනිත් pin එක තමයි ground pin එක. ඒක බලපුවහම මේ දිග ඉරක් සහ dot එකක් තියලා මාක් එකක් තියෙනවා වයර් එකේ බලපුවම පැහැදිලිව බලා ගන්න පුළුවන්. මම මේ 12 watt DC power pack එක තමයි පාවිච්චි කරන්නේ. මේකේ 12 watt 2 ampere කියලා සඳහන් කරලා තියෙනවා. amplifier board එකට නම් watt 24 වෙනකන් දෙන්න පුළුවන්. laptop charger එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. මම මේක පාවිච්චි කරන්නේ USB kit එකයි amplifier එකයි දෙකම තනි power pack එකකින් check කරගන්න ලේසි හින්දා USB kit එකේ ධන වයර් එක power pack එකේ ධන වයර් එකට මේ ආකාරයෙන් හයි කරගන්නවා. ඊළඟට USB kit එකේ ඍණ වයර් එක power pack එකේ ඍණ වයර් එකත් එක්ක මේ ආකාරයෙන් සම්බන්ධ කරගන්නවා. දැන් USB kit එකේ supply wire සාර්ථකව සම්බන්ධ කරගෙන තියෙන්නේ. දැන් amplifier board එකේ supply in කරන මෙන්න මේ connector එකට අපි යමුණගත්ත power pack එකකින් එන supply wire එක high කරගන්න ඕනේ. මේ අයිනේ තියෙන්නේ ground pin එක. VCC කියලා තියෙන්නේ ධන pin එක. මේ ආකාරයෙන් කලින් නමුණගත්ත ධන wire එක amplifier board එකේ VCC pin එකට සම්බන්ධ කරගන්නවා. ඊළඟට ඍණ wire එක connector ground pin එකට
මේ ආකාරයෙන් හයි කරගන්නවා. බෝඩ් දෙකේම සප්ලයි වයර් දැන් නිවැරදිව හයි කරගෙන තියෙන්නේ. ඊළඟට ඇම්ප්ලිෆයර් බෝඩ් එකේ අවුට්පුට් වලට බෆල් වල වයර් හයි කර ගන්නවා. කනෙක්ටර් එකේ වම් පැත්ත ධන සහ දකුණු පැත්ත ඍණ විදිහට මාක් කරලා තියෙනවා. බෆල් වලින් එන ධන සහ ඍණ වයර් එක මේ ආකාරයෙන් අවුට්පුට් කනෙක්ටර් එකට හයි කර ගන්න ඕන. බෆල් වල දුඹුරු පාට වයර් එක ධන සහ නිල් පාට වයර් එක ඍණ විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. අනිත් බෆල් එකේ වයර් එකත් ඇම්ප්ලිෆයර් බෝඩ් එකේ අනිත් අවුට්පුට් කනෙක්ටර් එකට මේ ආකාරයෙන් නිවැරදිව සම්බන්ධ කරගන්න ඕන. මේක අවුට්පුට් එකකින් වොට් 120ක් ගන්න පුළුවන් කියලා තමයි සයිට් එකේ සඳහන් කරලා තිබුණේ. මේ channel දෙකේම එකතුව තමයි වොට් 240ක් විදිහට සඳහන් කරන්නේ. ඇම්ප්ලිෆයර් බෝඩ් එකට DC වෝල්ට් 24ක වගේ සප්ලයි එකක් දුන්නොත් තමයි උපරිම අවුට්පුට් එකක් ගන්න පුළුවන් වෙන්නේ. TPA 3116 D2 chip එක තමයි සාමාන්‍යයෙන් party box එකක් හදනකොට ඒකේ ඇම්ප්ලිෆයර් එක විදිහට යූස් කරන්නේ. ඒ නිසා 12 වෝල්ට් වලිනුත් හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. දැන් මම බෝඩ් එකට නියරිදිව කේබල් ඔක්කොම හයි කරගෙන තියෙන්නේ. අපි සප්ලයි දීලා මේකට චෙක් කරගෙන බලමු කොහොමද මේකේ සවුන්ඩ් කියලා. Bluetooth mode. Play by USB drive. ඇත්තටම සුප්‍රීම අවුට්පුට් එකක් මේකෙන් ගන්න පුළුවන්. ඊටවටත් වඩා හොඳ සවුන්ඩ් එකක් මේකේ තියෙනවා. මම මල්ටිමීටර් එකෙන් පෙන්නන්නම් මේකට දැන් දෙන වෝල්ටේජ් එක කීයද කියලා. වෝල්ට් වලට මෙහෙම අවුට්පුට් එකක් තියෙනවා කියන්නේ 24 වෝල්ට් දුන්නොත් හොඳ සුප්‍රීම සවුන්ඩ් එකක් මේකෙන් ගන්න පුළුවන් තවත්. මේකට තව හොඳ ප්‍රීඇම්ප් එකක් යූස් කරා නම් සුප්‍රී අවුට්පුට් එකක් ගන්න පුළුවන්. බේස් ට්‍රිබල් මිඩ් රේන්ජ් ඇඩ්ජස්ට් කරන්න පුළුවන් විදිහ හොඳ ප්‍රීඇම්ප් එකක් යූස් කරන්න ඕනේ.